හරි. එහෙනම් අපි අද පන්තිය පටන් ගන්නවා. මේ අපිට DPU වල වැදගත්ම කොටසට යන්න තියෙන්නේ කියන්නේ අවසාන කොටස. හරිද? එතකොට මේ අපි මේට කලින් කතා කරලා ඉවර කරා ඔයත් එක්ක මේ කලින් දවසේ දීපල පිළිවෙත උපකරණ ඉවත් කිරීම කියන කොටස. අද යන්න තියෙන්නේ මේ ප්‍රත්‍යාගණනය කියන කොටස. එතකොට මේ ප්‍රත්‍යාගණනය කියන කොටස ගත්තාම සාමාන්‍යයෙන් අනිවාර්යෙන් සමාගම් ගානේ ගැලපීමක් උතනින් තියෙනවමයි. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ ප්‍රත්‍යාගණනය කියන එක අමාරුයි කියලා. එහෙම තමයි සාමාන්‍ය ප්‍රත්‍යාගණනය පොඩ්ඩක් පැටලී සාගතයි. එහෙම තියෙන පොඩි ප්‍රශ්නයක්. හැබැයි මම අද ප්‍රත්‍යාගණනය වාට කියා දෙනවා ප්‍රත්‍යාගණනය ආයි කෙලින්ම ගොඩ දා ගන්න පුළුවන්. මොකද දැන් මේක ටිකක් අර අමාරු කොටසක් කියලා කට්ටිය කතා වෙන හින්දා මම ඒකට ලේසි ක්‍රමයක් වාට කියා දෙනවා. දෙවෙනි වරට ප්‍රත්‍යාගණනය තමයි ටිකක් පැටලුනොත් පැටලෙන්නේ. මම ඒකට වෙනම නෝට් එකක් දාලා වාට මේ වැඩේ ක්ලියර් කරලා දෙනවා කොහොමද ඒක විසඳගන්නේ කියලා. මහා ලොකු දෙයක් නැහැ. හරිද? ප්‍රත්‍යාගණනය කරනවා කියන එකේ තේරුම තමයි අපි සාමාන්‍යයෙන් වත්කම පාවිච්චි කරගෙන ගිහිල්ලා මේ ටික දවසක් ඒ කියන්නේ අපි හිතමු අවුරුදු 10ක් විතර පළදායි ජීව කාලේ තිබුණා කියලා. ඕකෙන් අවුරුදු 3-4ක් පාවිච්චි කළා මේ ඒ පාවිච්චි කළා පසු දවසක ඕකේ අගේ නැවත තීරණය කරනවා. අන්න ඒක තමයි ප්‍රත්‍යාගණනය කරනවා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ළමයි වත්කම පළමු වරට හඳුනාගන්නේ පිරිවැයට. වත්කම විලදී ගත්ත වෙලාවේ ඒක හඳුනාගන්නේ පිරිවැයට. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. හැබැයි පසු කාලීනව ඕක මිනුම්කරණය කරන්න පුළුවන් අගයන් දෙකක් තියෙනවා. අපට ඕන නම් පොත්වලම පිරිවැයට පෙන්න ඉන්න පුළුවන්. හරිද? එහෙම නැතිනම් අපිට පුළුවන් ওই ප්‍රත්‍යාගණන අගයට පෙන්නන්න. මේක ව්‍යාපාරික කැමැත්ත මත තමයි තීරණය වෙන්නේ. එයාලට පුළුවන් කැමති නම් පිරිවැය මත ඉන්න, කැමති නම් ප්‍රත්‍යාගණන අගයට යන්න පුළුවන්. එතකොට ඔය ප්‍රත්‍යාගණනය කරාට පස්සේ තියෙන දෙයක් තමයි අර ප්‍රත්‍යාගණනය කරාම ඓතිහාසික පිරිවැය සංකල්පය කඩ වෙනවා කියලා අපි ඉගෙන ගත්තාට මතක ඇතිනේ. දැන් ප්‍රත්‍යාගණනයේදී පොඩි කේස් එකක් වෙනවා. ඔය ප්‍රත්‍යාගණනය කරනවා කියන එක එහෙම ලේසි වැඩක් නෙවෙයි. හරිද? ඒතර ප්‍රත්‍යාගණනයක් කරලා ඒක ගිණුම්ගත කිරීම තමයි ටිකක් අමාරු. හරිනේ. ඒතර මේ ප්‍රත්‍යාගණනය කරනවා කියන්නේ සරල කතාව අපේ වත්කමේ අගය නැවත තීරණය කිරීමක්නේ. ඒකට සමහර වෙලාවට ඇත්තටම දැන් අපේ වත්කමේ වටිනාකම අපි දැන් අලුතෙන් තීරණය කරන අගයට වඩා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඕක මත ළමයි අපිට ප්‍රත්‍යාගන ලාභම පැන නගිනවා. ඒතකොට ඔය ප්‍රත්‍යාගන ලාභ ගිනුම් තියන්න ගියාම තමයි අර ටිකක් ඕක සංකීර්ණව යන්නේ. ඒතකොට මේ ප්‍රත්‍යාගනනය කරනකොට ළමයි අපි සිලබස් එක ඇතුලේ වත් එක්ක කතා කරනවා පළමු වරට ප්‍රත්‍යාගනනය දෙවෙනි වරට ප්‍රත්‍යාගනනය කියලා එකක්. ඒ කියන්නේ පිරිවැයට තියෙන වත්කම පසු කාලීනව ප්‍රත්‍යාගන්න අගයට ගන්නවනේ. ඒක සාමාන්‍ය ස්වභාවය දැන් මම ඔයාලට කිව්වනේ ඒක. එහෙම ප්‍රත්‍යාගනනය ඒ කියන්නේ පිරිවැයට තියෙන එකක් එහෙම පළවෙනි වතාවට ප්‍රත්‍යාගනනය කිරීම තමයි ඔය පළමු වරට ප්‍රත්‍යාගනනය කියලා කියන්නේ. දෙවන වරට ප්‍රත්‍යාගනනය කියලා කියන්නේ ප්‍රත්‍යාගණනය කරපු එකක් නැවත ප්‍රත්‍යාගණනය කරනවා. ඒක තමයි දෙවන වරට කියන්නේ. ඒකේ තේරුම අර කිව්වට දෙවන වරට කියලා ඒකේ තේරුම ප්‍රත්‍යාගණනය කරපු එකක් ආයෙ නැවත ප්‍රත්‍යාගණනය කරනවා. එතකොට ඒ වත්කමේ තියෙන පිරිවැය නෙමෙයි ප්‍රත්‍යාගන්න අගයක්. අන්න එහෙම ගිනුම් ඒ වගේ තත්ත්වයකදී ගිනුම්කරණය කරන්නේ කොහොමද? පළමු වතාවට ප්‍රත්‍යාගණනයක් කරනවා නම් ගිනුම්කරණය කරන්නේ කොහොමද කියන එක මේක වෙන වෙනම ඉගෙන ගන්න වෙනවා. මොකද ඕකේ ගිනුම් කරන ක්‍රම වෙනස්. සාමාන්‍යයෙන් ළමයි ප්‍රත්‍යාගණනය කරනකොට අපි සාමාන්‍යයෙන් කරන්න ඕන දේ තමයි වත්කමේ පිරිවැය අපි ළඟ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රත්‍යාගණනය කරන වත්කම ප්‍රත්‍යාගණනය කරන දාසට ඒක පිරිවැය ගන්න ඕනේ. හැබැයි තව දෙයක් තියෙනවා ප්‍රත්‍යාගණනය කරනකොට. දැන් අපි හිතමු මෝටර රථ කියලා අපි ප්‍රත්‍යාගණනය කරන්න යන්නේ. අපි ළඟ මෝටර රථ 10ක් විතර තියෙනවා. ඔය මෝටර රථ 10ම එකපාරට ප්‍රත්‍යාගණනය කරන්න ඕනේ. ඒ කියන්නේ එක මෝටර රථයක් ප්‍රත්‍යාගණනය කරන්න බෑ. ප්‍රත්‍යාගණනය කරනවා නම් මේ පන්තියම අපි ප්‍රත්‍යාගණනය කරන්න ඕනේ. ඊට පස්සේ ඉඩම් නම් ප්‍රත්‍යාගණනය කරන්න මට ඉඩම් 5ක් තියෙනවා. එක ඉඩමක් අරගෙන ප්‍රත්‍යාගණනය කරන්න එහෙම බෑ. ඉඩම් සෙට් එකම ප්‍රත්‍යාගණනය කරන්න ඕන. ඒකත් චුට්ටක් ඔලුවට දාගන්න. එතකොට අපි හිතමු ඔන්න දැන් අපි ළඟ තියෙන මෝටර රථ සෙට් එකේ පිරිවැය 10000යි කියලා. ඕකේ ෂෙයක් තියෙනවා 3000. එතකොට 3000 අඩු කරාම ධාරණගේ ඒ කියන්නේ ඇත්තටම අගේ එනවනේ 7000යි කියලා වටින්නේ. මගේ ඇත්ත දැන් අගේ මෝටර රථවල ඇත්ත අගේ බැලුවොත් 7000යි වටින්නේ. මොකද මේ ටික ෂේ වෙලා ඒ ටික දැන් වැඩක් නැහැනේ. ඒ පිරිවැයෙන් සමුච්ච ෂේ අඩු කරලා ඇත්තටම ගාන ගත්ත 7000යි කියලා. ඕක ළමයි සමහර අවස්ථා තියෙනවා ඔය ඇත්ත ගානට වඩා වැඩි අගයකට ප්‍රත්‍යාගන්න අගේ එන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳ පොලේ අපිට මීට වඩා වටිනවා වෙන්න පුළුවන් දැන් අපේ වත්කම. දැන් උද්දමනකාරී තත්ත්වයක් මත නම් අනිවාර්යෙන් වත්කමේ අගේ එන්න වැඩි වෙන හින්දා සමහර විට ඇත්ත අගයට වඩා කාලයක් පාවිච්චි කළා තියෙන ඇත්ත අගයට වඩා වෙළඳ පොලේ ඒකේ අගේ බලන්න ගියාම ඒක අගේ වැඩි වෙන්න පුළුවන්.
එතකොට සමහර වෙලාවට උදාහරණයකට වඩා මේ ප්‍රා ආ කියලා දාලා තියෙන ප්‍රත්‍යාගන්නගේ. ප්‍රත්‍යාගන්නගේ වැඩි වෙන්න පුළුවන්. එහෙම වැඩි වුණොත් අපි කියනවා එතන තියෙන ප්‍රත්‍යාගන්න ලාභයක් කියලා. හරිද? සමහර අවස්ථා තියෙනවා ওই ධාරණගයට වඩා ප්‍රත්‍යාගන්නගේ අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි කියනවා ප්‍රත්‍යාගන්න අලාභ තියෙනවා කියලා. ඒත් ප්‍රත්‍යාගන්න කියලා ප්‍රධාන වශයෙන් නැති වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එකක් ප්‍රත්‍යාගන්න ලාභ වෙන්න පුළුවන්. ධාරණගයට වඩා ප්‍රත්‍යාගන්නගේ වැඩි වුණොත් එතන ලාභයක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍යාගන්න අලාභ වෙන්න පුළුවන්. ධාරණගයට වඩා ප්‍රත්‍යාගන්නගේ අඩු වුණොත් එතන එන්නේ අලාභ. ඒතර ඕක තමයි ප්‍රධාන කාරණා දෙක. හැබැයි ඕක අවස්ථා හතරක් යටතේ අපිට කතා කරන්න වෙනවා. ඒ කියන්නේ පළමු වරට ප්‍රත්‍යාගන්නය කළ ප්‍රත්‍යාගන්න ලාභයක් ආවම ගිනුම් තියෙන විදියයි දෙවන වරට ප්‍රත්‍යාගන්නයක් කළ ප්‍රත්‍යාගන්න ලාභ ආවම ගිනුම් තියෙන විදියයි ආකාර දෙකක්. ඒකයි මම අර දෙපැත්තට දාලා වඩ දාලා තින්නේ මේක ආකාර දෙකක් විදියට පෙන්වන්න ඕනේ හින්දා. ඊට පස්සේ පළමු වරට ප්‍රත්‍යාගන්න කළ අලාභ ආවම දාන විදියයි දෙවන වරට ප්‍රත්‍යාගන්නය කළ ප්‍රත්‍යාගන්න ලාභ ආවම දාන විදියයි ඒක දෙකක්. ඒක පටල ගන්න තු හරියට ඔලුවට දා ගන්න. දැන් මේ වගේ දෙයක් ළමයි දෙපාරක් තුන් පාරක් ඉගෙන ගත්තත් වැඩි වෙන්නේ නැහැ. මොකද මේ ගණන් 3 4 පාර හදන එක තමයි වඩාත් හොඳ. එතකොට ඔයාලට පැට්‍රිස් එක එනවා. ඒ කියන්නේ දැන් අපි අද මේ ගණන් ටික හැදුවා තව දවස් 3 4කින් ආයි හදනවා. සමහරුන්ට එහෙමත් හදා ගන්න බෑ. ඒ කියන්නේ මේක වැඩි වෙන්නේ නැහැ. එකම ගාන 3 4 පාරක් හැදුවම ඔයාලට වෙන්නේ පැට්‍රිස් එක එනවා. එතකොට ටක් ගාලා ගාන දැක්ක ගමන් හදා ගන්න පුළුවන්. මොකද සමාගම් ගාන හදනවා කියන එක එසේ මෙසේ දෙයක් නෙවෙයිනේ. විනාඩි 36ට හදන්න ඕනේ ආකෘති දාලා ඔව් කොච්චර වැඩ ටිකක් තියද කරන්න. එතකොට මේ පැට්‍රිස් එක ඕනේ. එතකොට මේ වගේ දෙයක් දෙපාරක් ඉගෙන ගත්තා. නැත්තම් ගණන් ටික 3 4 පාරක් හැදුවා. එහෙම වැඩි වෙන්නේ නැහැ. හරි. අද හදලා ආයි හෙට හැදුවත් කමන්නේ නැහැ. ඒක අර පැට්‍රිස් එක එනවා. දකින්නකොටම එතකොට ප්‍රත්‍යාගන්නේ කියන එක කරන්න පුළුවන්. සෙට් වෙලානේ තින්නේ හොඳට. ඒක අර දෙපාරක් විතර අහනකොට වඩා හොඳට සෙට් වෙනවා. ඒ හින්දා අර ඉගෙන ගත්ත කෙනෙක්ට ආයි ඉගෙන ගත්තත් මේක පාඩු වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න කතාව. එතන මේ ප්‍රත්‍යාගණනයක් කරනකොට ළමයි සාමාන්‍යයෙන් ප්‍රත්‍යාගණනය කරන වත්කමක මේ ප්‍රත්‍යාගණනය කරන දිනට අපිට වැඩ ටිකක් තියෙනවා කරන්න. පළවෙනි කතාව තමයි ප්‍රත්‍යාගණනය කරන දවසට ඒකේ ෂෙයා ටික හොයාගෙන ඒක අයින් කරන්න ඕන. පළවෙනි කතාව. ඒකේ ෂෙයා ටික හොයාගෙන ඒක අයින් කරන්න ඕන. ඕක තමයි පළවෙනි එක. ප්‍රත්‍යාගණනය කරනවත් තමයි සමුච්චිත ෂෙයා ගන්න ඕන. හැබැයි ඒක හොඳට මතක තියාගන්න ප්‍රත්‍යාගණනය කරන දවසට. ඒ කියන්නේ දැන් අපි හිතමු අපේ ගිණුම් වර්ෂය 24යි 1 21 3යි 31 කියලා. එතකොට ප්‍රත්‍යාගණනය වෙන්නේ 4යි 1 නම් අර කලින් ඉඳන් එදා දිනේ දක්වා සමුච්චිත ෂෙයා ගන්න ඕනේ. හරියට අර ඉවත් කිරීම කරා වගේ. ප්‍රත්‍යාගණනය වෙන්නේ 10යි 1 නම් මිලදී ගත්ත දවසේ ඉඳන් ඒ අදාළ දවස වෙනකන් සමුච්චිත ෂෙයා ටික ගන්න ඕනේ. ඒ ටික ඉවත් කරලා දාන්න ඕනේ. එතකොට සුද්ධ කරගන්න ඕනේ මුලින්ම. ඔන්න එහෙනම් පළවෙනි පියවර ෂෙයා ඉවත් කිරීම. හැබැයි ළමයි ප්‍රත්‍යාගණනයේ ලේසිම ප්‍රත්‍යාගණනය තමයි ඉඩම් ප්‍රත්‍යාගණනය. මොකද දන්නවද ඉඩම් ෂෙයා කරන්නේ නැහනේ. එතකොට ওই පියවර එන්නේ නැහැ. ආ ඉතින් ෂෙයා ඉවත් කරන්න දෙයක් නැහැ නේ ඉඩම් වල ෂෙයා කරන්නේ නැති හින්දා. දැන් පළවෙනි පියවර තමයි ප්‍රත්‍යාගණනය කරන දිනට සමුච්චිත ෂෙයා ටික ඉවත් කිරීම. එතකොට ඔයාලට මතක ඇති ඉවත් කිරීමේදී හැමතැනදීම අපි අර වත්කම මිලදී ගත්ත දවස බලලා නැත්තම් මේකේ නම් කලින් ප්‍රත්‍යාගණනය කරපු දවස බලලා එදා ඉඳන් මේ ප්‍රත්‍යාගණනය කරන දවසට. ඒ කියන්නේ වත්කම මිලදී ගත්ත ඉඳන් දවසේ ඉඳන් පළවෙනි වරට ප්‍රත්‍යාගණනය නම් ප්‍රත්‍යාගණනය කරන දවසට සමුච්චිතය හොයලා අරගෙන අන්න ඒක ඉවත් කරන්න ඕනේ. ඉවත් කරන විදිය මම වෙනම කියා දෙන්නම් පියවර විදියට. මෙතනදී කියන්න යන්නේ නැහැ. හරි. එතකොට පළවෙනි එක තමයි ෂෙයා ඉවත් කිරීම. දෙවෙනි එක තමයි ප්‍රත්‍යාගන ලාභ හෝ අලාභ දාන එක. ඒක ලාභයක් නම් ඒක විදිහට දාන්න ඕනේ, අලාභයක් නම් ඒ විදිහට දාන්න. පියවර දෙකයි තියෙන්නේ. ඉවත් කිරීමේ පියවර හතරක් ආවනේ මේකේ පියවර දෙකයි. පියවර දෙක කියන්නේ නැති. ෂෙයා ඉවත් කරන එක ළමයි යෝග ප්‍රත්‍යාගන ලාභාවත් අලාභාවත් දෙමඩ වලට ලාභාවත් ඒක ඔය හතරටම සමානයි. පළවෙනි පියවර ගැන වද වෙන්නම දෙයක් නැහැ. ඒක ඔක්කොටම සේම්. මේ ලාභ දානකුයි තමයි ඔය හතරේදී වෙනස් වෙන්නේ. හරිද? එතකොට ඔන්න ප්‍රත්‍යාගන සම්බන්ධයෙන් කතා දෙකයි තියෙන්නේ. ප්‍රත්‍යාගනනය කරන දවසට සමුච්චිත ෂෙයා ඉවත් කිරීමයි ප්‍රත්‍යාගන ලාභ වාර්තා කිරීමයි. කරන විදිය තාම කිව්වේ නෑ. ඔක තමයි වෙන්න ඕන. හැබැයි ඉදම් ප්‍රත්‍යාගනනය සම්බන්ධයෙන් එතකොට අපි ඔය පියවර දෙකෙන් එකයි අපට එන්නේ. ෂෙයා ඉන්නේ නැති හින්දා ලාභ දානක විතරයි එන්නේ. ප්‍රත්‍යාගනනය කරන දවසට ප්‍රත්‍යාගනනය කරන වත්කම සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන් මෙන්න මේ විදිහට සාරාංශයක් හදා ගන්න ඕනේ. පිරිවැය සමුච්චිත ෂෙයා ධාරණගේ ප්‍රත්‍යාගනනගේ. සමහර විට අර දෙවන වරට ප්‍රත්‍යාගනනය කරනකොට ළමයි ඒකේ පිරිවැයක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ දෙවන වරට කරනවා කියන්නේ ප්‍රත්‍යාගනනය කරපු එකක් තමයි නැවත ප්‍රත්‍යාගනනය කරන්නේ. එතකොට ඒක පිරිවැයක් වෙන්නත් පුළුවන් ප්‍රත්‍යාගනනගයක් වෙන්නත් පුළුවන්. ඒතර පිරිවැය නැත්තම් ප්‍රත්‍යාගනනගෙන් සමුච්චිත ෂෙයා අඩු කරලා ධාරණගයයි ප්‍රත්‍යාගනනගය ගන්න ඕනේ. ඒ දෙක අතර ලාභ බලන්න ඕනේ. ඒක තමයි දා ගන්න ඕන සාරාංශයේ ප්‍රත්‍යාගනනයක් දැකපු ගමන්.
හරි හරි එහෙනම් දාගන්න අපේ නෝට් එක හදන තැන ගිහිල්ලා දාගන්න දීපියු ප්‍රත්‍යාගන්නේ කියලා. දාලා මෙන්න මේක අඳින්න ටක් දාලා නෝට් එකක් තියෙනවා ලියන්න. මට දාගෙන ඉවරලා මැසේජ් එකක් යවන්න. ඉමාය දාගෙන ඉවරලා මට මැසේජ් එකක් දාන්න ටක් කාලා. Recording in progress. ඉක්මනින් එවන්න. හරි. හරි කියලා දාලා තියෙන හින්දා
මම ඉස්සරහට යනවා හොඳේ. ඔතන පල්ලෙයින් තරු ලකුණක් දාලා මෙහෙම ලියන්න. ඕනෑම ෂේ කළ හැකි වට්කමක් මේකට පල්ලෙහින් ලියන්න. ඕනෑම ෂේ කළ හැකි වත්කමක් ප්‍රත්‍යාගරණය කිරීමේ ක්‍රම දෙකකි. ප්‍රත්‍යාගරණය කිරීමේ පියවර දෙකකි. ඕනෑම ෂේ කළ හැකි වත්කමක් ප්‍රත්‍යාගරණය කිරීමේ පියවර දෙකකි. එනම් කියලා කමාවක් දාන්න. 1 ප්‍රත්‍යාගරණය කරන වත්කමේ ප්‍රත්‍යාගරණ දිනට සමුච්චිතශය ඉවත් කිරීම. ප්‍රත්‍යාගරණ දිනට සමුච්චිතශය ඉවත් කිරීම. ඔතන highlight කරන ළමයි ප්‍රත්‍යාගරණ දිනට සමුච්චිතශය ඉවත් කිරීම කියන එක. ප්‍රත්‍යාගණන දිනට සමුච්චිතශය ඉවත් කිරීම කියන එක highlight කරා. දෙවෙනි එක 2 ප්‍රත්‍යාගණන ලාභය හෝ අලාභය සටහන් කිරීම නැත්නම් වාර්තා කිරීම. ප්‍රත්‍යාගණන ලාභය හෝ අලාභය වාර්තා කිරීම නැත්නම් සටහන් කිරීම. ප්‍රත්‍යාගණන ලාභය හෝ අලාභය සටහන් කිරීම. ඊට පස්සේ පල්ලෙන් තරු ලකුණක් දාලා ලියන්න. ඕක තමයි පියවර 2. ෂෙයා ඉවත් කිරීමයි ලාභ දාන එකයි. හරිද? එතකොට මං කිව්වා ඔයාට මතක ඇති ඉඩම් ප්‍රත්‍යාගණනෙට ඔය දෙකම ඉන්නේ නැහැ. ෂෙයා නැති හින්දා ලාභ දාන එක විතරයි. ඒක අපි පොඩ්ඩක් ලියමු. ලියන් තරු ලකුණක් දාලා ඉඩම් ප්‍රත්‍යාගණනය සම්බන්ධයෙන් අදාළ වන්නේ ඉහත දෙවන පියවර පමණි. එනම් කියලා කමාවක් දාලා දෙවෙනි පියවර ආයි ලියන්න. දෙවෙනි පියවර ප්‍රත්‍යාගන ලාභ හෝ අලාභ සටහන් කිරීම නැත්නම් වාර්තා කිරීම. එනම් කියලා කමාවක් දාලා දෙවෙනි එක ආයි ලියන්න. හරි. ඊළඟට ආයෙ තර ලකුණක් දාලා ලියන්න. ප්‍රත්‍යාගණනය කරන දිනට පහත පරිදිය සාරාංශගත කරන්න.
පහත පරිදියේ සාරාංශගත කරන්න. ප්‍රත්‍යාගණනය කරන දිනට මෙන්න මේක දාලා කොටු කරගන්න. ප්‍රත්‍යාගණනය කරන දිනට පහත පරිදියේ සාරාංශගත කරන්න. ඉක්මනට දාගන්න. එහෙනම් අපි ගණන් වලට යන්න. දැන් නෝට් එක පැත්තක තියලා ගණන් හදන තැනට එන්න. පහුගිය දවස් දෙකේ අපිට පන්ති කරන්නත් බැලුණා. පොඩි අතරතැබ්බයක් වෙලා ලැප් එක පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා එහෙම තමයි කරන්න බැරුණා. සාදියක් ගියා. සාදියා කවුද ඔය විතරයි සාදියා ගියා. හරි. අපිට එනම් ගණන් වලට යන්න තියෙන්නේ. පෙරලා ගන්න ගණන් තියෙන තැන ඔයා යන්න ගණන් හදන තැනට. නෝට් එක පැත්තක තියා. අපිට තියෙන්නේ ප්‍රශ්නාංක අපි හැදුවා මං හිතන්නේ 23 වෙනකම්. 24 තියෙන්නේ. ප්‍රශ්නාංක 24ට එන්නේ. 24. පොඩ්ඩක් බලා ගන්න මම කරන වැඩේ ඊට පස්සේ ඔයා කරන්න. ළමයි 2018 7යි 1200කට මිලදීගත් යන්ත්‍රය මෙදා ළමයි පිරිවැය 1200කට තමයි යන්ත්‍රය අරන් තියෙන්නේ. අපි ඒක සාරාංශ කරගන්න එපයි. හරිද? අවුරුදු දෙකක් භාවිතා කළ පසු 24 නෙවෙයි 25යි. 23 කියලා තියෙන්නේ. 2024 එක දිනට ගොඩනැගිලි ගිණුමේ ශේෂ්‍ය 1500කි. එනම් සමුච්චේෂය ඒකේ එදිනට සමුච්චේෂය ලක්ෂ 8කි. මේ 19/4 දින එතන ළමයි දිනේ වෙනස් කරන්න 24 කියලා හදන්න. දින පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. ප්‍රශ්නාංක 24 මෙන්න මෙහෙම වෙන්න ඕනේ. හොඳේ. 2024 දිනට ගොඩනැගිලි ගිණුමේ ශේෂය 1500 කියන්නේ දහස් වලින් හොඳේ. ලක්ෂ 15කි. එදිනට සමුච්චේෂය ලක්ෂ 8කි. මේ 2024 දින ලක්ෂ 9කට ප්‍රත්‍යාගණනය කරනවා. 24 කියලා හදාගන්න. ගොඩනැගිලි සරල මාර්ග සිට 20ක් ෂේ කරයි. right. අපිට කලින් දේවල් හොයන්න දෙයක් නැහැ. කෙලින්ම දෙනවා ළමයි. 20 අපේ ගිණුම් වර්ෂයේ 24 1 21 3 31 නේ. ඒක අපි හිතලා ගත් එකක් නෙවෙයි. ගණන් මේ ගණන් ටික දෙනකොටම උඩම දුන්න කළු අකුරෙන් මේ වර්ෂයේ සලකන්න කියලා. එතකොට ළමයි අපි ගිණුම් වර්ෂයේ විදිහට සලකන්නේ 24 1 21 3 31ට. ඒක ගානේ දෙන විදියට බලන්න වෙනවා. ගානේ දෙන්නේ 24 1 21 3 31 නම් ඒක බලන්න වෙනවා. ඊට පස්සේ දැන් ඔයාට ගිණුම් වර්ෂය නම් එන්නේ 24 4 1 25 3 31. ඔයාට ගිණුම් වර්ෂය එන්නේ විභාගෙට. ඒකට මේ වර්ෂය තමයි සලකන්න වෙන්නේ. එතකොට මේ වර්ෂයේ අතරමැද කවදා හරි දවසක ප්‍රත්‍යාගණනය වෙලා නම් අපිට ඒක ගැලපීම් කරන්න වෙනවා. දැන් මේකේ ප්‍රත්‍යාගණනය වෙලා තින්නේ හරියටම 24යි. ඒතකොට ළමයි එදාට අනිවාර්යෙන් අපි ගාව තියෙන්න ඕන දේවල් ටික මම ඔයාලට කිව්වනේ. ප්‍රත්‍යාගණනය කරනවත්කමේ P තියෙන්න ඕනේ. මොකද මේක පළමු වරට ප්‍රත්‍යාගණනයක් කියලා. මුකුත් ලියන්න එපා තාම. මං කිව්වේ නෑනේ තාම.
ඊට පස්සේ ඒකේ සමුච්චිත ෂය තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ධාරණ අගය තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ප්‍රත්‍යාගන්න අගය තියෙන්න ඕනේ. ඕන තමයි තියෙන්නේ. ඔයා ගණන් හදන තැනටත් ගිහිල්ලා දීපියු ප්‍රත්‍යාගන්නේ කියලා දාන්න. ගණන් හදන තැනටත් ගිහිල්ලා දීපියු ප්‍රත්‍යාගන්නේ කියලා දාන්න එච්චරයි. එතනින් පස්සේ මුකුත් දාන්න එපා. හරි. දැන් බලන්න 4 දිනට පිරිවැය 1500ක් තියෙනවා. දහස් වලින් අපි ගමු 1500ක් තියෙනවා. සමුච්චිත ෂේ සාමාන්‍යයෙන් අපි ගණන් වල අපි හදලානේ ගන්න ඕනේ. මේක හදලා දීලාම. අර ලේසි. 800ක් කියලා කියනවා. මේකේ හරි ලේසි. එතකොට ධාරණගේ 700යි ළමයි. ඇත්තම ගාන දැන් අපේ 700යි. මේක ප්‍රත්‍යාගණනය කරනවලු එදාට 900කට. ඔන්න. එන ළමයි ධාරණගේට වඩා ප්‍රත්‍යාගණන අපිගේ වැඩි කියන්නේ ප්‍රත්‍යාගණන ලාභයක් තියෙනවා. මම දැනට ලිව්වා විභාගෙට එහෙම ලියන්නේ නැහැ. හොඳේ ප්‍රත්‍යාගණන ලාභයක් තියෙනවා 200. දැන් මෙතන ඉඳන් අපි ළඟ තියෙන්නේ 900. මේ අලුත් එක. අරක කතාව ඉවරයි. මෙතන ඉඳන් තියෙන්නේ 900. එතකොට ෂෙයා කරන්නත් ඕනේ 900ට. දැන් වාර්ෂික ෂෙයා වෙනවා නම් මෙතනට තමයි 120 ගන්න ඕනේ. වාර්ෂික ෂෙයා වෙනවා නම් උතන්ට තමයි 120 ගන්න ඕනේ. එතකොට කීයද කියලා එනවා. වාර්ෂික ෂෙයා 180යි කියලා එනවා. 120. එමයි ෂෙයා වෙනවා නම් ගන්නවා. හරි. එතකොට දැන් මේකේ ප්‍රත්‍යාගණනය අපිට වැදගත් මේක. දැන් මේක ප්‍රත්‍යාගණනය කරනකොට මම ඔයාට කිව්වා පියවර දෙකක් තියෙන බව. හරිද? එක තමයි සමුච්චිත ෂය ටික ඉවත් කරන එක. දෙක තමයි ප්‍රත්‍යාගණ ලාභය ලාභය දාන එක. හරි. මම ඔකට ගිණුම් ටිකක් දාගන්න. ඔයා මුකුත් දාන්න එපා පොඩ්ඩක් කියනවා. හොඳේ. ඔයාට ගිණුම් වලින් පෙන්නනම් වෙන වැඩේ මොකක්ද? පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. වත්කම මොකද්ද? ගොඩනැගිලි. මේකේ ආරම්භක ශේෂ විදිහට තියෙනවා ගොඩනැගිලි වල 1500යි. ෂේ වෙන් කිරීම වල 800යි. හරි. පළවෙනි කතාව ළමයි සමුච්චිත ෂය ඉවත් කිරීමනේ. සමුච්චිත ෂය ඉවත් කිරීම. එතකොට දැන් ෂය ඉවත් කරනවා කියනකොට ෂය තියෙන්නේ මේකේ බැර පැත්තේ. ෂය තියෙන්නේ බැර පැත්තේනේ. බැර තියෙන එකක් අයින් කරන්න නම් ඒක මොනව කරන්න වෙනවද? හර කරන්න වෙනවනේ. අන්න ඒක හර කරනවා. එතනින් තමයි මතක තියාගන්න. ඒක ඉවත් කිරීමෙත් ඔයා මේ වැඩේ කරානේ. ඊට පස්සේ ළමයි අපට ඇත්ත වටිනාකම හොයාගන්න බෑ ප්‍රත්‍යාගණනය කරනකොට ඇත්තගේ තියෙන්න ඕනේ. මොකද ඇත්තගේයි මේ ඒ කියන්නේ අපේ දැන් වටිනාකමයි අපේ මේක වෙළඳ පොලේ වටිනාකමයි අතර වෙනසනේ ලාභ ගණනය කරන්නේ. නිසා ඇත්තගේ ගන්න ඕනේ ඉන්න ඔය ෂේ කපා හරිනවා අපේ වත්කම් ගිණුමේ. ඔන්න. ඒ කියන්නේ ෂය වෙන් කිරීම ගිණුම හර කළා වත්කම් ගිණුම බැර කරනවා. ඔන්න ෂය ඉවත් කරන දිත්ත සටහන. ෂය වෙන් කිරීම ගිණුම හර අදාළ වත්කම් ගිණුම බැර. නැත්කනේ මෙතන ලියනවා ගොඩනැගිලි ෂය වෙන්. ඔය මතක තියාගන්න ඕනේ. ගොඩ ෂය වෙන් ලියනවා ගොඩනැගිලි. ඕක තමයි පළවෙනි කතාව. ඔන්න මම පළවෙනි පියවර දැම්මා. හොඳට බලා ගන්න. ගොඩනැගිලි ෂය වෙන් කිරීම හර කරා ගොඩනැගිලි ගිණුම බැර කරා. ඔන්න ෂය ඉවත් කරපු විදිය. ප්‍රත්‍යාගණන දිනට ෂය ඉවත් කිරීම. ප්‍රත්‍යාගණනය කරේ 4යි එක එදාට සමුච්චිත ෂය 800ක් තුන ඒක ඉවත් කරා. දැක්කනේ?
ඒක මතක තියාගන්න ෂේ වෙන් කිරීම ඉවත් කරනකොට ෂේ වෙන් කිරීම තියෙන බැර තියෙන හින්දා ඒක අයින් කරන්න ඒක හර වත්කම් ගිණුම බැර. ඒක හරි. ඊළඟට මතක තියාගන්න ප්‍රත්‍යා ගන්න ලාභය දාන විදිය. මේක ළමයි පළමු වරට ලාභයක් වුණත් දෙවනට ලාභයක් වුණත් ලාභ ඇති වෙනකොට නිතරම ලාභය කියන්නේ වත්කමයාගේ වැඩි වෙලානේ ළමයි තිබුණට වඩා මේ තිබුණට 700ට වඩා 900 කියන්නේ වැඩි යගේ යන්නේ. ඒක නිතරම වත්කමයාගේ වැඩි වෙනවා. ලාභ ඇති වෙනවා කියන්නේ වත්කමයාගේ වැඩි වෙලා. අලාභ ඇති වුණොත් වත්කමයාගේ අඩු වෙලා. ලාභ ඇති වෙලා තියෙන 200ක්. ඒ කියන්නේ වත්කමයාගේ 200කින් වැඩි වෙලා හින්දා වත්කම් වැඩි වීම අපි හර කරනවා. මේකේ හර පැත්තට තමයි දාන්නේ. ඒක පළමු වරට ලාභයක් වුණත් දෙවන වරට ලාභයක් වුණත් කෙලින්ම වත්කමයාගේ වැඩි වෙනවා. ඒක මම එතනදී පෙන්නන්නම්. වත්කමයාගේ වැඩිවීම හර. මේක බැර කරන තැන තමයි වෙනස් වෙන්නේ පළමු වරට දෙවන වරට යනකොට. ලාභ පළවෙනි වරට උනත් දෙවන වරට උනත් මේකට හර. හරිද? ඒතර බැර කරන්නේ ළමයි පළවෙනි වරට ලාභ අපි හඳුනාගන්නේ ප්‍රත්‍යාගරණ සංචිත ගිණුමේ. දැන් ඔන්න කෙනෙක්ට එනවා අවුලක්. මොකද්ද මේ ප්‍රත්‍යාගරණ සංචිත කියන්නේ? හරි. ඒකත් කියා දෙනවා දැන්. ළමයි ප්‍රත්‍යාගරණ සංචිත කියන්නේ හිමිකම් වර්ගයේ ගිණුමක්. ඔය සමාගම් වලදී හිමිකම් කොටස් තුනකට බෙදෙනවා. පොදු සංචිත ප්‍රත්‍යාගරණ සංචිත රඳවා ගත්තේ පියුම් කියලා. මේ ප්‍රත්‍යාගරණ සංචිත කියලා කියන්නේ ඔය ප්‍රත්‍යාගරණය කරලා ලාභ ආවම ඔය ගිණුමේ තමයි දාන්නේ. ඒ කියන්නේ පළමු වරට ලාභ ආවොත් ඔය ගිණුමට දාන්න ඕනේ කෙලින්ම gediya පිටි. මොකද්ද මේ ප්‍රත්‍යාගරණ සංචිත කියලා කියන්නේ? අපි ගොඩනැගිලි හෝ වේවා, මෝටර රථ හෝ වේවා, ඉඩම් හෝ වේවා ඕන දෙයක් ප්‍රත්‍යාගරණය කරොත් ඒ ප්‍රත්‍යාගරණය කරලා ලාභ ආවොත් ඒ ලාභය අපි හිමිකම වැඩිවීමක් විදිහට ප්‍රත්‍යාගරණ සංචිත ගිණුමේ පෙන්නනවා. මේක හිමිකම් ගිණුමක්. එතකොට ලාභ ආවොත් මතක තියාගන්නේ අදාළවත්කම හර ප්‍රත්‍යාගරණ සංචිත බැර. එතකොට ළමයි දැන් ඕකේ තව කේස් එකක් එනවා සමාගම් හදන්න. ඔය ප්‍රත්‍යාගරණ සංචිත බැර කියනකොට ඕක දාන්න ඕන තැනක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ආදායම් ප්‍රකාශනය හදන්නේ මෙන්න මෙහෙමනේ. පොඩ්ඩක් මෙතනින් දාන්න. පාට මතක ඇති විකූ වලින් අඩු කරා VP දල ලාභය ධන වෙනත් ආදායම් අඩු කරා බෙදා හැරීම් පරිපාලන වෙනත් මූල්‍ය. සාමාන්‍යයෙන් ඔතනින් පස්සේ අපි ගත්තේ ළමයි සුද්ධ ලාභය. මම දල වශයෙන් දානවා. හැබැයි සමාගම් වලදී කියන්නේ ඔතනින් පස්සේ බදු පෙර සුද්ධ ලාභය කියලා. මොකද සමාගම් බදු ගෙවන හින්දා බදුත් අඩු කරනවා. ඔතෙන් බදු පෙර සුද්ධ ලාභය ඕකෙන් අඩු කරනවා ආදායම් බදු. ඉස්සරහට කියා දෙනවා ආදායම් බදු ගැලපීම කරන්නේ කොහොමද? ඊට පස්සේ බදු පසුනේ එන්නේ බදු පසු ලාභයට කියනවා කාලච්ඡේදයේ ලාභය කියලා. කාලච්ඡේදයේ සුද්ධ ලාභය. ඉස්සරහට දැන් ඉගෙන ගන්නවා. මේකේ උරණ ගමන් සමාගම් කරනවනේ. ඉතින් ඉගෙන ගන්නවා. සංකීර්ණව යනවා තව ආදායම් ප්‍රකාශය. එතකොට බදු පසු සුද්ධ ලාභයවත් කාලච්ඡේදයේ සුද්ධ ලාභය නෝ ඕකට ගලපනවා වෙනත් විස්තීර්ණ ආදායම් කියලා එකක්. වෙනත් විස්තීර්ණ ආදායම්. වෙනත් විස්තීර්ණ ආදායම් කියලා එකක් ගලපනවා. ඊට පස්සේ ඕක ගලපුවාම එනවා මුළු විස්තීර්ණ ආදායම. එතනින් තමයි ආදායම් ප්‍රකාශන ඉවර වෙන්නේ. මොකද ඒකේදී ආදායම් ප්‍රකාශනය කියලා නෙවෙයි කියන්නේ ලාභ ලාභහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලානේ කියන්නේ. එතකොට වෙනත් විස්තීර්ණ ආදායම් කියන එකත් එනවා. මුළු විස්තීර්ණ ආදායම තමයි ওই සෙට් එකම එකතු වුණාම එන්නේ. ඒ කියන්නේ බදු පසු ලාභයට නැත්තම් කාලච්ඡේදයේ සුද්ධ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම් එකතු වුණාම මුළු විස්තීර්ණ ආදායම හැදෙනවා. එතකොට ළමයි මොනවද මේ වෙනත් විස්තීර්ණ ආදායමට යන්නේ? ඔයාට තියෙන උට වඩා දේවල් උතන්ට එනවා. ඔයාට තියෙන මට්ටමේ හැටියට ඔය වෙනත් විස්තීර්ණ ආදායම් වලට ප්‍රත්‍යාගරණය කළ ලාභ ආවොත් දාන්න ඕන. ඒක පළමු වරට ඔයාට මම දැනට කියන්නම් පළමු වරට නම් පළමු වරට ප්‍රත්‍යාගරණය කළ ලාභයක් ආවොත් අනිවාර්යෙන් වෙනත් විස්තීර්ණ ආදායමේ ලියන්න ඕන. ඒ කියන්නේ ප්‍රත්‍යාගරණ සංචිත ගිණුම බැර වෙනවා කියනකොටම ඔයා ගිහිල්ලා වෙනත් විස්තීර්ණ ආදායමේ ලියන්න ඕන. මොකද අපි ඉස්සරහට හදනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය කියලා එකක්. ඔය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය අපි හදනකොට මෙන්න මෙතන එක ගෙනහිල්ලා ඔය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ලියනවා. එතකොට තමයි යන ප්‍රත්‍යාගරණ සංචිත කියන එක ඒ අදාළ තැනට යන්නේ. ඒක යන විදිය එතනදී පෙන්නන්න. ඔයා දැනට මතක තියාගන්න ප්‍රත්‍යාගරණ සංචිත ගිණුම බැර කරනවා කියනකොට ඒක ලියන්න ඕනේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. කොහොමද ලියන්නේ? මේක ගොඩනැගිලිනේ. ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ ලාභ කියලා මෙතන ලියන්න ඕනේ. ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ ලාභ. ඒක ළමයි වෙනත් ආදායම් වල වගේ දේවල් වල දාන්නේ නැහැ. මොකද මුදල් ප්‍රවාහ කලායමක් නෙවෙයි ඒක. අපි ඒක වෙනම පෙන්නන්නේ. වෙනත් කටයුත්තකින් ආපු ආදායමක් විදියට ඒ කියන්නේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු වලින් අවිච්ච ආදායමක් නෙවෙයි නේද? අපි ප්‍රත්‍යාගරණය කරාම අපිට මුදල් කලායමක් වෙන්නෙත් නෑ උතනදී.
අර වැඩි අගයට ගත්ත හින්දානේ ඔය ආදායම පැන නැගුණේ. එතකොට ඒක ලාභයට දාලා ගත්තොත් එහෙම ළමයි නොමග යනවනේ ඇල්මක් දක්වන පාර්ශ්ව. ඒ නිසා ඒක වෙනම පෙන්නනවා. වෙනත් විස්තීර්ණ ආදායම් වල. එතකොට මේ ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභ සාමාන්‍යයෙන් ප්‍රමිතියට අනුව අපි පෙන්වන්නේ පළමු වරට ලාභයක් නම් වෙනත් විස්තීර්ණ ආදායමයි. ඒ කියන්නේ මෙහෙමයි. අදාළවත්කම හර කළා ප්‍රත්‍යාගන සංචිත බැර කරනවා කියනකොටම ඔයාලට මතක් වෙන්න ඕනේ වෙනත් විස්තීර්ණ ආදායමේ මේක ලියන්න ඕන කියලා. බැර කරනවා කියන්නේ හිමිකම වැඩි වෙන හින්දා ලාභත් වැඩි වෙන හින්දා ප්‍රත්‍යාගන ලාභ කියලා ලාභයට එකතු කරන්න ඕන. පළමු වරට ලාභය විතරයි මම මේ කිව්වේ. ඔහොම ඉස්සරහට එනවා. හරිද? ඕක තමයි දෙවෙනි කතාව. ඔය මම දැන් කිව්වේ දෙවෙනි කතාව. එහෙනම් ලාභය දැම්මේ කොහොමද? අනිවාර්යෙන් නියත වශයෙන්ම අපිට ලාභය දාන විදියක් තියෙනවා. ලාභයන් නම් වත්කමයගේ වැඩි වෙනවා. එතකොට අදාළ වත්කම හර ප්‍රත්‍යාගන සංචිත බැර. බැර කියනකොට ඒක ගිහිල්ලා වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්න ඕන. ඒක තමයි වැදගත් මේක සමාගම් හදද්දී ගිණුම් දාන්න නැති හින්දා අදාළ තැන් වලට ගිහිල්ලා දාන්න ඕන. ඒතර මම ඔයාලට මෙතන ඒක ලියලා පෙන්නනවා. මේක තමයි මට වැදගත් මේක. වෙනත් විස්තීර්ණ ආදායමට කොච්චර යනවද කියන එක. වෙනත් විස්තීර්ණ ආදායම. එතන ලියන්න ඕනේ මොකද්ද මේ ආවේ? ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභ. ඒ මම මෙතන ලියන එක වෙනම පෙන්නනවා. හොඳේ ආදායම් ප්‍රකාශන අඳින්න බෑනේ ළමයි. ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභ කියලා එතන දාන්න ඕනේ 200. ආදායම් ප්‍රකාශනය හදනකොට නම් අන්න එහෙම පෙන්වන්න පුළුවන් අපිට ලොකු එකේ මේක අඳිනවනේ අපි. දැන් අපි මෙවැනි ගණන් වලදී එහෙම ලොකුවට ඕක දාන්න යන්නේ නැහැ. වෙනත් විස්තීර්ණ ආදායම කියලා දාලා ඒකට යන ගාන ලියනවා. හරිද? මෙතනදී අපි සමාගමක් හදන්න පුරුදු කරන එක. සමාගම් වලට එතකොට ගියාම ලේසි. දැන් ප්‍රත්‍යාගන්නේ කතා දෙක ඉවරයි. අංකක් දාලානේ තියෙන්නේ. දැන් තියෙන්නේ ෂෙයා දාන්න. ඒක සාමාන්‍ය දෙයක් නේ. ෂෙයා කියන එක ෂෙයා හර ෂෙයා වෙන් කිරීම බැර. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ප්‍රත්‍යයන්ට දාලා දෙයක් නෙවෙයි. එතන ගොඩ ෂෙයා එතන ගොඩ ෂෙයා වේ. හරි. දැන් ඔයා ගණන් හදන්න කලින් ඕකේ එක කියලා මෙන්න මෙහෙම මාතෘකාවක් දාන්න. එක කියලා ලියන්න. මම මේ කියන එක. දැන් මම මේ කතා කරේ ඔයාලට පේනවා ඇති පළමු වරට ප්‍රත්‍යාගනය කළ ලාභයක් ඇතිවීමනේ. හරි. අන්න ඒක ඔයා නෝට් කරගන්න ඕන. ලියන්න මෙහෙම. මෙතන ලියන්න. පළමු වරට ප්‍රත්‍යාගනයෙන් ලාභයක් ඇතිවීම. පළමු වරට ප්‍රත්‍යාගනයෙන් ප්‍රත්‍යාගනන ලාභයක් ඇතිවීම. ප්‍රත්‍යාගනන ලාභයක් ඇතිවීම. ඕක තමයි මම කතා කරේ. ඔය මාතෘකාව දාලා ප්‍රශ්නාංකේ දාලා මේ ටික දාගන්න. දාලා මට හරි කියලා දාන්න. ගිණුම් ටික දාන්න මේ ටික දාලා ගිණුම් ටික දාන්න.
ගිනුම් ටික දාලා ඉවර නම් මේක බැලන්ස් කරා. මේකත් per ගිගේ යනවා. මේක ලාලට යනවා. දීපියු සලහන දාන්න ඊළඟට. ඉවරයි දීපියු සලහන දැම්මද? මට මැසේජ් එකක් එවන්න දන්නේ නැහැ නේ මම පේන්නෙත් නැහැ. දාලා ඉවර නම් මැසේජ් එකක් එවන්න.
ළමයි දාගෙන ඉවරද මට පේන්නෙත් නෑ සෑහෙන වෙලා ගියා. මාර ප්‍රශ්න. මැසේජ් එකක් එවන්න මට එන්නේ නැද්ද දන්නේ මැසේජ් එකක් දාන්න. ඉවර ඇති කියලා හිතනවා හොඳේ මැසේජ් එකක් නෑනේ. පරක් වෙන එක වෙන්නේ කි. හරි. දැන් මේක දාන විදිය බලමු. මැසේජ් එකක් නැතුව මේ වැඩේ කරගෙන යන්න බෑ. ඒක වීඩියෝ ඔන් කරගන්න වෙනවා හැමෝම. එතකොට මට පේනවනේ ඔයා දාලා ඉවරද නැද්ද කියලා. නැත්තම් සාර්ථක නෑ මේ වැඩේ. ගොඩනැගිලි වල ආරම්භක ශේෂය 1500යි. දාන්න. ෂේ වෙන් කිරීම 800යි. ආරම්භක ශේෂ දාගන්න. ඒක අවුලක් නෑනේ. හරි. ප්‍රත්‍යාගන්නේ පියවර දෙක දැන් අපි ගිනුම් නොදානේ සමාගම් හදන්න ඕනේ. අපි ගිනුම් නොදා මෙන්න මේ සාරාංශය දිහා බලාගෙන දාමු. දැන් ළමයි පළවෙනි පියවර තමයි ෂේ ඉවත් කිරීම. ෂේ ඉවත් කරනකොට ෂේ වෙන් කිරීම ගිනුමේ බැර තියෙන හින්දා ඒක හර කරනකොට බැර තියෙන එක හර කරනකොට එතනින් අඩු වෙන්න එපා. එතකොට මෙන්න මෙතන තියෙනෝනේ ප්‍රත්‍යාගන්න මත ෂේ කියලා වචනයක්. අන්න එතන ගිහිල්ලා ඔය 800 දාලා අඩු කරා. ෂේ අඩු වෙනවනේ. බැර තියෙන එක හර කරනකොට ඒක අඩු වෙනවනේ. නේ ඒක දන්නවනේ. ඊට පස්සේ අදාළවත්කමත් බැරනේ තියෙන්නේ. ඒකට හර තියෙන එකක් බැර කරනකොට එතන උත් අඩු වෙනවා. එතකොට උඩ තියෙනවා මෙන්න මේකනේ වත්කම් ගිණුම. වත්කම් ගිණුමේ මෙන්න මෙතන තියෙනවනේ ප්‍රත්‍යාගන මත ෂේ කියලා. අන්න එතන 800 දාලා එතනත් අඩු කරා. වත්කමෙනුත් අඩු වෙනවා ඒක. ඔන්න දැක්කද ෂේ දාපු විදිය. අයින් කරන ෂේ ටික ප්‍රත්‍යාගන මත ෂේ තියෙන තැනින් අඩු වෙනවා. ඒක ටික දවසක් යනකොට සෙට් වෙනවා. හරි. ගේමක් නැහැ. ඊට පස්සේ ලාභය දාන එක. ලාභයන් නම් ළමයි මං කොලේ වත්කම යගේ වැඩි වෙනවා කියලා. එතකොට මෙන්න මෙතන ප්‍රත්‍යාගන තියෙන තැන ධනාගයක් විතර දාන්න වැඩි වෙනවා කියන එක ධනාගයක් විතර පෙන්නන්න. ඔක අලාභයක් වුණා නම් වරහන් කරන්න ඕනේ. එතකොට ඒක හර දැන් අපි ගිණුම් කරන්නේදී සමාගම් ගන්න හදද්දි මෙතන ගිණුම් දාන්නේ නැහැ නේ. එතකොට අපි කරන්නේ ප්‍රත්‍යාගන ලාභයන් නම් අදාළවත්කම හර කියනකොට මෙතනට දැම්මා. ප්‍රත්‍යාගන සංචිත බැර කියනකොට ගිහිල්ලා වෙනත් විස්තීර්ණාදයන් වල දානවා. අන්න එහෙනම් ඔයා පල්ලෙහෙන් වෙනත් විස්තීර්ණාදයන් කියලා දාලා මේක දාන්න. ඔහොම තමයි දිත්ත සටහන් දෙකේ යන්නේ. ඊට පස්සේ වර්ෂයේ දාන එක අවුලක් නෑනේ. ෂෙයාහාර ෂේ වෙන් කිරීම ෂෙයාහාර කියනකොට වියදම් වල දාලා ෂේ වෙන් කිරීම බැර කියනකොට මෙතනට ගෙනාවා. එච්චරයි. දැන් මේක බැලන්ස් කරන්න. මෙතනින් එනවා 900ක්. මෙතනින් එනවා 180ක්. 720යි ධාරණගේ. මේකත් දාගන්න. ඔය විදිහට තමයි පිරෙන්නේ. හරිද ළමයි ඉවරයිද? මැසේජ් යන්නේ මට ওই මයික් එක ඔන් කරලා හරි කියන්නන්නේ. හරි කරදරයි. ඔයා මොනවද කරගන්න කියලා දන්නේ නැතුව මට පන්ති කරගෙන යන්න බෑ. අන්න අපහසුයි. ෆිසිකල් වුණා නම් පේනවනේ. එක්කෙනෙක්ගෙන් හරි සංඥාවක් එන්න ඕනේ. හරි. නෝට් එක දාන තැනට යන්න මම මේකට අදාළව නෝට් එක දාන්න හදන්නේ. නෝට් එක දාන තැනට යන්න. ගිහිල්ලා අපි අර නෝට් එක දාලා නතර කරපු තැන දාන්න එක කියලා. මෙන්න මේ මාතෘකාව එක කියලා දාන්න මෙන්න මේක. පළමු වරට ප්‍රත්‍යාගන්න ලාභයක් ඇතිවීම කියලා දාන්න. ලාභයක් ඇතිවීම ගිණුම්ගත කිරීම. පළමු වරට ප්‍රත්‍යාගණයෙන් ලාභයක් ඇතිවීම ගිණුම්ගත කිරීම කියලා දාන්න. එක කියලා දාලා නෝට් එක දාන තැන පළමු වරට ප්‍රත්‍යාගණයෙන් ප්‍රත්‍යාගන්න ලාභයක් ඇතිවීම ගිණුම්ගත කිරීම. අපට මේ ගිණුම් වලට වඩා ළමයි සාරාංශය දාලා මෙන්න මේකටයි මෙතනටයි ගෙනියන එක තමයි අපිට වෙන්න ඕනේ. ගිණුම් දාන්න නැහැ අපි සමාගම් වලට.
නමුත් මේ දැනුම තියෙන්න ඕනේ මම ඔයාලට මේ ගානේ දැම්මා. දැන් ඊළඟ ගණන් වලත් මම මේව දාන්න යන්නේ නැහැ. මොකද නැත්තම් ඔයා කවදාවත් සාරාංශය දිහා බලාගෙන මේක හදන්න පුරුදු වෙන්නේ නැහැ. එතකොට ගිනුම් දිහා බල බල තමයි හදන්නේ. ඒ නිසා ගිනුම් වලට වඩා අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ පොඩ්ඩක් ටක් ගාලා සාරාංශ කරා මේකට දැම්මා. ඉතින් මම ඉස්සරහා ගණන් වල මේ එකකට විතරක් දානවා හැම වර්ගෙම. ඉතුරු ඒවාට දාන්නේ නැහැ. මොකද දැම්මොත් කටපාඩමක් වෙනවා ඒ පාර මේකට දාන්නේ නැහැ ඔයා හරියට. හරි. පළමු වරට ප්‍රත්‍යාගණනෙන් ලාභයක් ඇතිවීම ගිණුම් ගත කිරීම කියලා දැම්මා. ඒකේ දාන්න 1 පළවෙනි කතාව. ඒක ළමයි පළමු වරට ප්‍රත්‍යාගණනය කළා ලාභයක් ආවත් දෙවෙනි වරට ප්‍රත්‍යාගණනය කළා ලාභයක් ආවත් අලාභ ආවත් මොන මගුලාවත් පළවෙනි පියවර හැම එකටම සේම්. ලියන්න පළවෙනි එක ප්‍රත්‍යාගණනය කරන දිනට සමුච්චිත ෂේ ඉවත් කිරීම. ප්‍රත්‍යාගණනය කරන දිනට සමුච්චිත ෂේ ඉවත් කිරීම. ප්‍රත්‍යාගණනය කරන දිනට සමුච්චිත ෂේ ඉවත් කිරීම. පල්ලෙහෙන් ලියලා කොටු කරගන්න ෂේ වෙන් කිරීම ගිණුම හර ෂේ වෙන් කිරීම ගිණුම හරනේ අදාළ වත්කම් ගිණුම බැර. අදාළ වත්කම් ගිණුම බැර. මම කොටු කරගන්න. ඔන්න 1 ඊළඟට දාන 2 දාන. ප්‍රත්‍යාගන්න ලාභය වාර්තා කිරීම. ප්‍රත්‍යාගන්න ලාභය වාර්තා කිරීම. ප්‍රත්‍යාගන්න ලාභය වාර්තා කිරීම. මේක දාලා කොටු කරගන්න. ළමයි කොටු කළා ඔයාලට මතක් වෙන්න ඕනේ මෙන්න මේක. ඒක මම ලිව්වා. ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම ගෑවුන ගමන් ඒක වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියන්න ඕනේ කියලා මතක් වෙන්න ඕනේ. මොකද සමාගම් වලදී අපි එහෙමනේ යන්නේ. ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම දාන්නේ නැහනේ. දැන් දාලා පෙන්නුවට. එතකොට ඒක බැර වෙනවා කියන්නේ මෙතන දානවා කියලා මතක් වෙන්න ඕනේ. එහෙනම් අදාළ වත්කම් ගිණුම කොහොමත් කරන්නේ ලාභයක් ආවොත් ඒක කතා කරන්න දෙයක් නැහනේ. ලාභ නම් වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැර. බැර කියනකොට ආප්‍රවල වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ පෙන්වයි. මම එක කෙටියෙන් දාලා තිනවා. ආප්‍රවල VVA යටතේ පෙන්වයි. එතේ ඊතලයක් දාලා දාගන්න. හරි. එහෙනම් ඔයා දාගන්න නැතිනේ. අපි ඊළඟ ගානට යමු. මම මේ ඔක්කොම මකනවා දැන් හොඳේ. ඔන්න ලොකු වෙලාවක් අරන් ඒක විස්තර කරා ඔයාලට. දැන් තියෙන ගණන් ටික හදන්න. දැන් නෝට් එක පැත්තක තියලා ආයි ගණන් හදන තැනට එන්න. ඊළඟ ප්‍රශ්නෙට යමු. ගණන් හදන තැනට එන්න. 25 ප්‍රශ්නේ. ඕන ළමයි අපි කැමතිම ප්‍රත්‍යාගණනයක් තියෙන්නේ ෂේ නැහැ. ඕක නම් නැති. ෂේ නැති හින්දා ගේමක් නැහැ. අපේ ගිණුම් වර්ෂි මාක් කරා. කතන්දර මුකුත් ඕනේ.
ෂේ නැහැනේ ළමයි. ලාභ බලන්න විතරයි තියෙන්නේ. අපි ළඟ තියෙනවලු ඉඩම. ඒකේ පිරිවැය 1500යිලු මෙදාට. කවදාද දුන්නත් ඉතින් අවුලක් නැහැ. පිරිවැය 1500යිලු. ඒක 21 3.31 ප්‍රත්‍යාගණනය කරනවලු. ඉතින් අවුලක් නැහැනේ මෙතන ඉඳන් මෙතනට ආවයි කියලා ඕක වෙනස් වෙන්නේ නැහැනේ ෂේ වෙන්නේ නැති හින්දා පීම තමයි ඉතින්. ධාරණගයක් ගන්න දෙයක් නැහැනේ. ෂේ වෙන්නේ නැහැනේ. දැන් වෙනවත් කමක් වුණා නම් ඉතින් ෂේ කළා තමයි ප්‍රත්‍යාගණනය කරන්න වෙන්නේ. දැන් මේකෙදී අවුලක් නැහැ. මේ 21 3.31 දින 2000කට ප්‍රත්‍යාගණනය කළා. පිරිවැය 1500යි ප්‍රත්‍යාගණනගේ 2000යි. ලාභය එනවා ප්‍රත්‍යාගන ලාභය කෙටියෙන් දානවා. ප්‍රත්‍යාගන ලාභය එනවා 500. අපිට ගිණුම් තියන්න තියෙන්නේ මේක විතරයි. ඔච්චරයි. ඕක දැම්ම දීපු සටහන දාන්න. මහ ලොකු දෙයක් නෑ හොඳේ. ගිණුම් දාන්න ඕනේ නෑ දැන්. ටක් දාලා දාන්න. දැන් මේක ගිණුම් තියෙන විදිය විත්ත සටහන ලිව්වොත් ඒක ඔයාලට දැනුමට ලියා ගන්න. ඉඩම් ගිණුම හර 500යි ප්‍රත්‍යාගරණ සංචිත බැර 500යි. ආයි ගිණුම් තියන්න. මේක දාන්න ටක් දාලා. දැන් ඕක දිහා බලලා ගියතයි වෙනත් විස්තීර්ණ ආදායමට යන ගාන. ප්‍රත්‍යාගන සංචිත බැර කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායමට යනවා. මොකද්ද? ඉඩම් ප්‍රත්‍යාගන ලාභ කියලා ඒක අනිවාර්යෙන් දාන්න ඕනවා. මේකයි අනිවාර්යෙන් ඕනේ. ඉඩම් ප්‍රත්‍යාගන ලාභ කියලා 500ක් යනවා. මේක ඉතින් මේක පිරෙන්නේ නැහැ. මුකුත් පිරෙන්නේ නැහනේ. මෙතන එනෝ ඉඩම 1500යි. දැන් පළවෙනි පියවර ලාභ දාන එකනේ. අදාළවත්කම හර කියනකොට ප්‍රත්‍යාගන දින තැන එකතු කරන්න දාන සංඛ්‍යාවක්. අදාළවත්කම හර ප්‍රත්‍යාගන සංචිත බැර කියනකොට මෙතන ලියනවා. අනිත් ඒවා මුකුත් පිරෙන්නේ නැහැ. ඔච්චරයි. එතන මෙතන 2000යි. මෙතන අවසාන අගයක් 2000. ඉවර කරා. 26 ප්‍රශ්නෙට එමු. අග්ගාල ඉවර කරලා. විසිහයට එන්න ඕක ඉවර කළා අග්ගාලා 26ට සාරාංශ කරන්න 26 ඉවර කට්ටිය
ඉවරයිද 26ට යන්න එහෙනම් හිමාය මොකද තත්ත්වය ඉවරයිද හරි 26ට යන්න අපි බලමු 26ට ගිහලා මොකක්ද තියෙන්නේ කියලා 2016 10යි 1 ඔන්න ළමයි පොඩ්ඩක් අපිට දැන් මේ අනිවාර්යෙන් මේ ප්‍රත්‍යාගනදී සමුච්චිතශය ඕන වෙනවනේ නේද? ඔය දිනේ දෙන්නේ ඒකට තමයි. ඒ කියන්නේ සමුච්චිතශය හොයාගන්න. හරි? 2016 10යි 1 දින මිලදීගත් මෝටර රථයේ පිරිවැය 1500යි. ඔන්න බලන්න. P 1500යි. හරිද? සුන්බුන් නගයකුත් දෙනවා. මේ සාරාංශය අපි සාමාන්‍යයෙන් හදනවනේ කොහොමද? සුන්බුන් නගය දෙනවා 100යි කියලා. එතකොට ෂෙයා කළ හැකි අගය 1400යි. ඒක ජීව කාලය 7න් බෙදනවා. වාර්ෂික ෂෙයා එනවා 200යි කියලා. මේක අපට උමනා වෙන්නේ අර ප්‍රත්‍යාගණනය කරන දවසට සමුච්චි ෂෙයා හොයාගන්න එපා. අන්න ඒක හොයනකොට තමයි ඔක උමනා වෙන්නේ. ඒකයි අපි සාරාංශ කරේ. දැන් අපට කියනවා 24යි 1. ඔන්න අපේ ගිණුම් වර්ෂය ලකුණු කරන්න ඊට පස්සේ. අපේ ගිණුම් වර්ෂයේ 24යි 1 21 3යි 31. ඔය වත්කමේ දවස මාක් කරලා, ඒ කියන්නේ වත්කම ගත්ත දවස මාක් කරලා ඊට පස්සේ අපි මාක් කරන්න ඕනේ අපේ ගිණුම් වර්ෂය. දැන් බලන්න ගිණුම් වර්ෂයේ කවදද ප්‍රත්‍යාගන වෙලා තියෙන්නේ? මුලද, මැදද, අගද කියන එක. බලන්න කවදද වෙලා තියෙන්නේ? ප්‍රත්‍යාගන වෙලා තියෙන්නේ 24යි 1. 1000කට ප්‍රත්‍යාගනය කළා. සුන්බුන්නගේ ශූන්‍යයිලු. ඉතිරි ඵලදායී ජීව කාලය වසර 5යි. හරි. අපි බලමු. මෙදාට එහෙනම් අපි දන්න ඕනේ වත්කමේ P කීයද? සමුච්චිත ෂේ කීයද? ධාරණගේ කීයද? ප්‍රත්‍යාගරණගේ කීයද? P නම් 1500යිනේ. සමුච්චිත ෂේ ගන්න වෙනවා. ප්‍රත්‍යාගරණගේ 1000යි කියලා දෙනවා. සමුච්චිත ෂේ හදාගන්න එක තමයි වැඩේ. මේක දැන් ඔයාලට පුරුදුයි. ඉවත් කිරීමෙත් අපි මේක කරානේ ළමයි. සමුච්චිත ෂේ ගන්න නම් මෙතන ඉඳන් මෙතනට කොච්චර ගෙවිලාද බලන්න. කොච්චර ගෙවිලාද බලන්න. බලන්න 16 10යි 1 ඉඳන් 17 10යි 1 18 10යි 1 19 10යි 1 20 10යි 1ට යන්න බෑ. අවුරුදු 3මාරයිද බලන්න. අවුරුදු 3මාරයි. අවුරුදු 3මාරයි. නේ? එහෙනම් 203යි එකෙන් භාගයයි. ඒ කියන්නේ 200 වැඩි කරා නම් හරි 3මාරයි. නැත්තම් 203යි එකෙන් භාගයයි 600 ගැන 700යි. එන අයනෝ ධාරණගේ 800යි. දැන් ඔයාලට පේනවා ලාභය 200යි. ප්‍රත්‍යාගරණ ලාභය. ප්‍රත්‍යාගරණ ලාභය 200යි. පියවර 1 මේක 2 මේක. ඔය ළමයි ප්‍රත්‍යාගරණය කියන එක මුල හරි අග හරි වුණොත් හරි ලේසි. වාර්ෂික ෂෙයා ගන්න. මැද වුණොත් තමයි වාර්ෂික ෂෙයා ගන්න එක අර ඉවත් කිරීම වලදී වර්ගයේ කෑලි දෙකෙන් ගන්න ඕනේ. මැද ප්‍රත්‍යාගරණය වුණොත් පරණ ෂෙයානුත් වෙනවා අලුත් ෂෙයානුත් වෙනවා. දැන් අපි ඉගෙන ගත්තානේ වත්කමක ෂෙයා කියන එක පදනම් වෙනෝනේ වත්කමේ පිරිවැය මත ඊට පස්සේ සුඹුන්නගේ මත ජීව කාලය මත. ওই තුනෙන් එකක් වෙනස් වුණොත් අනිවාර්යෙන් වාර්ෂික ෂෙයා වෙනස් වෙනෝනේ. දැන් මෙතනත් එහෙම වෙනස් වෙලානේ ළමයි. ප්‍රත්‍යාගරණගේ අලුත් එකනේ දැන් අපි ගාව තියෙන්නේ. එතකොට දැන් මෙතනට තමයි ෂෙයා බලන්න ඕනේ. කලින් ෂෙයා ගන්න බෑ දැන් අලුත් ෂෙයාක් එන්නේ. එතකොට මේකෙන් සුම්බුන්නගේ අඩු කළා ඉතිරි ඵලදායී ජීව කාලයෙන් බෙදන්න වෙනවා. දැන් මෙතන සුම්බුන්නගයක් නැහැ කියලා කියනවා. එහෙමනේ කියන්නේ සුම්බුන්නගේ ශූන්‍යයි කියනවා. නේද? ඉතිරි ඵලදායී ජීව කාලය දෙනවා කෙලින්ම මේ 5යි කියලා. එතකොට මේක 5න් බෙදුවා නම් හරි. ඒත් ඒකම තමයි එන්නේ. 5න් බෙදුවා නම් වාර්ෂික ෂෙයා එනවා 200යි කියලා. 991. ඔන්න ඒකත් අදලා දැම්ම. එතකොට ෂෙයා කරන්න පුළුවන් ෂෙයා ඕන වෙනවනේ.
දැන් අපි දාමු දීපු ඉස්සරහන ටක් ගාලා දීපු ඉස්සරහන දාන්න. දීපු ඉස්සරහන දාන්න බලන්න. ඉක්මනට දාන දීපු ඉස්සරහන. දීපු ඉස්සරහනට දාන්න බලන්න තනියම. දාලා ඉවරයි කියලා දාන්න.
ඉවරයි නේද? මොකද තත්ත්වය? හරි. දැන් මේක දාන විදිය බලමු. ආරම්භක ශේෂය 1500යි ළමයි. සමුච්චිත ශය අපි හොයාගත්ත 700යි. ප්‍රත්‍යාගන්න වෙන්නේත් මෙදාටම හින්දා කෙලිම වැඩේට යමු. ශය 700 අයින් කරන්න. දැන් ඉතින් දන්නවා මේ තැන් දෙකෙන් අඩු කරා. මෙතනනුත් අඩු කරා, මෙතනනුත් අඩු කරා. ඒ කියන්නේ ශය වෙන් කිරීම ගිණුම හරහා අදාළවත්කම් ගිණුම බැර කියනකොට ඒ තැන් දෙකෙන්ම අඩු කරා. ලාභය දානකොට අදාළවත්කම් ගිණුම හරණි හර කියනකොට මෙතන ධන සංඛ්‍යාවක් විදිහට දැම්මා. ප්‍රත්‍යාගරණ සංචිත ගිණුම බැර කියනකොට මෙතන දාන්න ඕනේ ප්‍රත්‍යාගරණ ලාභ කියලා 200යි. මොකද්ද මේ එක? මෝටර රතනේ. ඔන්නෝම දාන්න ඕනේ. මේක අනිවාර්යෙන් දාන්න ඕනේ. සමාගම් හදනකොට ඕන වෙනවනේ. දැන් වර්ෂේෂය අපි අලුෂය හොයාගත්තනේ 200යි කියලා. ෂයහර ෂේවෙන් කිරීම බැර කියනකොට මෙතනට දාන්න. ෂයහර කියනකොට වියදම් වල දාන්න ඕනේ. ඔච්චරයි. එතකොට මෙතන 1000යි කියලා එනවා. මෙතන 200යි කියලා එනවා. ධාරණගේ 800යි. 27 වෙනි ප්‍රශ්නෙට යන්න. 27. තග්ගල සාරාංශ කරන්න. දින ටික මාක් කරලා. දින ටික මාක් කරලා තග්ගල සාරාංශ කරන්න. ඉතින් 7. මට කියන්න ප්‍රත්‍යාගන ලාභය දාන්න බලන්න කීයද කියලා. හැමෝම එවන්න ඕනේ ඉන්න කට්ටිය. බලමු ඔයාට කරගන්න පුළුවන්ද කියලා. ප්‍රත්‍යාගන ලාභය තමයි මට ඕනේ. හරියට වැඩේ මාක් කරගෙන තොරතුරු ටික සාරාංශ කරගෙන ප්‍රත්‍යාගන ලාභය දාන්න. බලමු කවුද දාන්නේ කියලා ඉක්මනට. ඉක්මනට එවන්න. විනාඩි 2යි දෙන්නේ. ගොඩක් වෙලා ගන්න බෑ. මම විනාඩි 2කින් හදනවා. බලමු ඔයාට කරගන්න පුළුවන්ද කියලා.
උත්තරේ වල තියෙනවා ෂයට වඩා මට ලාභය තමයි ඕනේ. අලාභත් ඇවිල්ලා. අලාභත් ඇවිල්ලා ලාභත් ඇවිල්ලා අලාභයත් ආවේ. අලාභයක් දන්නේ නැහැ ඉන්නේ. බලමු. මාරු අලාභ කියලා දාලා බලමුනේ. හරි. 18 10යි 1. P තියෙනවා 2500යි. සුම්බුන්නගේ 100යි. එතකොට ෂෙයා කළ හැකි අගය 2400යි. ඵලදායි ජීව කාලය කියන වර්ෂ 4යි කියලා. වාර්ෂික ෂෙයා 600යි. ප්‍රත්‍යාගන්නේ වෙන දවස බලමු. 21 3යි 31 නේ අවසාන දවසේ. එන ළමයි ෂෙයාත් කරලා. එතකොට මේ වර්ෂයටත් වාර්ෂික ෂෙයා 600යි. නේද? ඇයි හදන්න දෙයක් නැහැනේ. පරණ ෂෙයා වලින්ම තමයි එන්නේ. ඇයි වෙනස් වෙන්නේ 3යි 31 නේ? ඉන්න ලේසි. අපි එදාට බලමු පිරිවැය සමුච්චිත ෂෙයා ධාරණාගය සාධාරණාගය. පිරිවැය 2500යි. සමුච්චිත ෂෙයා දන්නේ නැහැ. මේ ප්‍රත්‍යාගණනාගය එනවා ඒගොල්ලෝ දීලා තියෙන්නේ 1500යි කියලා. බලමු. දැන් බලන්න 18 10යි ඉඳන් 21 3යි 31කට කොච්චර ගෙවිලාද කියලා. 18 ඉඳන් 19 10යි 1 20 10යි 1 2යි ෆුල් ඒ වගේ 2යි 21 10යි 1ට යන්න බෑනේ දෙකමාරයි. අවුරුදු දෙකමාරයි. අවුරුදු දෙකමාරයි. අවුරුදු දෙකමාරයි කියන්නේ 600 දෙකමාරෙන් වැඩි කරා. 600න් 2යි එකකින් භාගයයි 1500යි. 1500 කියන්නේ ධාරණාගය එනවා 1000යි. ලාභය එනවා 500යි. හරි හොඳයි 500 දාපු කට්ටිය. ලාභය 500යි. දැන් කීයද ඉතින් වෙනත් ස්ථීරණ ආදායමට යන්නෙත් 500යි කියලා. කමන්නේ වැරදි තමයි නේ එන්න නැගිටින්න ඕන. වාර්ෂික ෂෙයාත් වෙනස් වෙන්නේ නැහැ ළමයි අලුත් ෂෙයා හොයන්න ඕනේ නැහැ. සිද්ධිය වෙලා තියෙන්නේ 3යි 31 හින්දා එතනින් පස්සේ ඉතින් අලුත් ෂෙයා අපිට මේ වර්ෂෙට වැඩක් නැහැ නේ. ඒක ලබන අවුරුද්දට ඕන වෙන්නේ. දැන් වැඩක් නැහැ අලුත් ෂෙයා හොයන්න යන එක වෙන්නේ අපේ කාලය නාස්ති වෙන එක. ඒක කිසි තේරුමක් නැති වැඩක්. අලුත් ෂෙයා හොයනවා කියන එක තේරුමක් නැහැ නේ. අපිට වැඩක් නැහැ නේ. අපි වාර්ෂික ෂෙයාක් දන්නවනේ. හරි. දැන් මේ වෙනත් ස්ථීර ආදායමට යන ගාන දන්නවා 500යි. හරි. මේ දීපියු සරහන දාමු ටක් ගාලා. කරනවා දාලා ඇති ඒක. මේක ෂෙයා කළා තමයි ප්‍රත්‍යාගණය කරන්නේ. ඇයි අවසානයේනේ ෂෙයා කරලා තමයි ප්‍රත්‍යාගණය වෙන්නේ. උපකරණනේ 24යිකට 2500යි. හැබැයි ළමයි සමුච්චය දීලා නැහැ නේද අපට මෙදාට. මොකද අපි මෙතනට ගන්න ඕනේ 4යිකටනේ. මේක දාන්න එපා හොඳේ 1500ම ගිහිල්ලා මල මගුලක් වෙන්නේ. 1500 දාන්න බෑ හොඳේ 4යිකටනේ ගන්න ඕනේ මෙන්න මේ ටිකට ගන්න ඕනේ. ඒකද ගන්න දැන් අපේ ළමයි කපටි. මෙතනට දෙකමාරයි නම් නේද? මෙතන ඉඳන් මෙතනට අවුරුද්දක් තියෙනවා නම් මෙතන තියෙන්නේ අවුරුදු එකමාරයි. නේ? අවුරුදු එකමාරයි. ඒ ඉතින් මෙතන ෆුල් අවුරුද්දක් තියෙනවනේ. දෙකමාරෙන් ෆුල් අවුරුද්ද අඩු කරාම එකමාරයි. එකමාරට එන්නේ 600යි එකෙන් භාගයයි.
900යි. එකමාරට එන්නේ 600යි එකෙන් භාගයයි 900යි. දැන් වර්ෂේෂයේ සාමාන්‍ය විදිහට දාන්න ඒක ගැටලුවක් නෑනේ. ප්‍රත්‍යාගන්නේ වෙන්නේ ඊට පස්සේනේ. ෂෙයාහාර ෂේ වෙන් කිරීම බැර ෂෙයාහාර කියනකොට වියදම් වල දැම්මා. උපකරණ ෂෙයාහාර කියනකොට පරිපාලන වල දාලා ෂේ වෙන් කිරීම බැර කියනකොට මෙතනට ගියේ. දැන් ප්‍රත්‍යාගන්නේ කරමු. ෂේ කළා තමයි ප්‍රත්‍යාගන්නේ කරන්න තියෙන්නේ. හරි. සමුචිත ෂේ 1500ක් අයින් කරන්න තියෙනවා. මෙතනින් අඩු කරා මෙතනින් අඩු කරා. ප්‍රත්‍යාගන ලාභ දාන්න තියෙනවා 500ක්. අදාළවත්කම හර කියනකොට මෙතනට එකතු කරා. මෙතන ප්‍රත්‍යාගන සංචිත බැර කියනකොට වෙනත් විස්තීර්ණ ආදායම් වල දැම්ම උපකරණ ප්‍රත්‍යාගන ලාභ 500යි. ඔතනින් ඉවරයි. මෙතන එනවා 1500යි නේ. මෙතන කීයක්වත් එන්නේ නැහැ. 0 වෙනවා. මෙතන 1500 වෙනවා. ගණන් හදන තැන දෙවෙනි මාතෘකාව දාන්න. පළමු වරට ප්‍රත්‍යාගණයෙන් ප්‍රත්‍යාගන්න අලාභයක් ඇතිවීම. ඔන්න ලාභයේ කේස් එක කරා. ඒක දැන් හොඳට පුළුවන්. අපි බලමු අලාභයක් ආවොත් කොහොමද වැඩේ යන්නේ කියලා. පළමු වරට ප්‍රත්‍යාගණයෙන් ප්‍රත්‍යාගන්න අලාභයක් ඇතිවීම. දාන මාතෘකාව. පළමු වරට ප්‍රත්‍යාගණයෙන් ප්‍රත්‍යාගන්න අලාභයක් ඇතිවීම. හරි. අපි ඒකත් බලලම මේ නෝට් එක පස්සේ හදමු. බලමු අලාභයක් වුණොත් මොකද්ද වෙන්නේ කියලා. මං එනවා ළමයි ප්‍රශ්නාංක 29ට 28 අතාරිනවා ප්‍රශ්නාංක 29. බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. 2017 4.1 මිලට ගන්න. දිනේ 17 4.1 මාක් කරා. යන්ත්‍රයේ පිරිවැය 4000යි. P 4000යි. සරල මාර්ගව සිට 10ක් ෂේ කරනවා. වාර්ෂික ෂේ එනවා 400යි. අපේ ගිණුම් වර්ෂය මාක් කරොත් 24.1 21 බලමු අපි ප්‍රත්‍යාගන්නේ වෙන්නේ කවදද කියලා. 2010 දින මේ 2000කට ප්‍රත්‍යාගන්නේ කළා 10 කියන්න පුතෝ මැද දවස. හැබැයි ඔන්න දැන් නම් පොඩ්ඩක් අප්සෙට් එකක් තියෙනවා. අප්සෙට් එක එන්නේ ෂේ හදනකොට නේ. මේවා අපි කලින් කරා. මේ පැත්තටත් මාස 6යි මේ පැත්තටත් මාස 6යි. ළමයි ෂය තනි පාරට ගන්න බෑ. ඕක දැකපු ගමන් මැද දැකපු ගමන් මැද හරි අතර මැද දවසක් දැකපු ගමන් ඔයාලට මතක් වෙනවා ෂය එකපාරට ගන්න බෑ. කෑලි දෙකට ගන්න ඕන. මෙතන නම් මුල් මාස 6ට වෙනමයි ඊළඟ මාස 6ට වෙනමයි ගන්න වෙනවා. මෙතන පරණ ෂය වලිනුත් වෙනවා අලුත් ෂය වලිනුත් වෙනවා. මේ කලින් ගණන් වල එහෙම දෙයක් උන්නේ නැහැ. හැබැයි ඉවත් කිරීමේදී අපි ඕක හැදුවා ওই විදියට. ඕන තරම්. හරි. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලා සිද්ධිය වෙන දවසට සාරාංශය හදමු. P කීයද? සමුච්චිත ෂය කීයද? ධාරණගය කීයද? ප්‍රත්‍යාගන අගය කීයද? ඔය ටික හදන්න. P නම් ඉතින් 4000යි. සමුච්චිත ෂය කීයද? ප්‍රත්‍යාගන අගයක් දෙනවා ඒගොල්ලෝ 2000යි කියලා.
අපි බලමු ධාරණගේ කීයද කියලා ෂේ හදලා. බලන්න මෙදා දවසට කොච්චර ගෙවිලාද කියලා. 10 1 වෙනකම්. 17 4 1 ඉඳන් 18 4 1 19 4 1 නේ 18 4 1 19 4 1 20 4 1 3යි 3මාරක්. මුල් ඒවා 3ක් තියෙනවා මෙතනට. අවුරුදු 3මාරක් ගෙවිලා. ඒ කියන්නේ 400ව 3මාරක්. 400ව 3යි එකෙන් භාගයයි. 400ව 3ක් 1200යි ඒ 400න් භාගයක් 200යි 1400ක්. 2600ක් එනවා ධාරණගේ. හරිනේ අලාභයක් තියෙන්නේ 600ක. ප්‍රත්‍යාගරණ අලාභය. ප්‍රත්‍යාගරණ අලාභයක් තියෙන්නේ. හදා ගන්න ඕක. මෙන්න 1 මෙන්න 2. අපි පළවෙනි ගානේ හින්දා ගිණුම් දාලා බලමු. වාර්ෂික ෂෙයත් හදලා දාමුද ළමයි? ගිණුම් දාන්න කලින්. මුල් මාස 6ට එන්නේ ළමයි මුලින් තුනේ 4000යිනේ. 4000ට 10යි ඒකෙන් භාගයයි. මාස 6 හින්දා භාගයයි. 400යි එතනට 200යි. මෙහෙම ලියන්න ඕනේ නැහැ විභාගෙට. අක්කාලා හදලා ගන්න. ඊළඟ මාස 6 තියෙන්නේ 2000. 2000ට 10යි එකෙන් භාගයයි. 200යි එකෙන් භාගයක් 100යි. වාර්ෂික ෂේනවා 300යි. ඕක හදලා දාන්න. ගිණුම් ටික දාමු. ගිණුම් 4ක් දාන්න. වත්කම යන්ත්‍ර. ලාභ ගිණුම තමයි එන්නේ. පළවෙනි වරට ලාභ ළමයි ආදායම් ප්‍රකාශනයට තමයි දාන්නේ. ආදායම් ප්‍රකාශනේ දැන්. ලාභ නම් ගියේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. අලාභ යන්නේ වෙනත් තියදම් වල. ඒක මතක තියාගන්න. ඒ හින්දා මම ලාලා දැම්මා. ලාලා කියන්නේ ආදායම් ප්‍රකාශනය. කී අකුරක් විතර දැන්. ඔය ටික දාගන්න. වෙනත් විස්තීර්ණ ආදායම් නෙමෙයි අපට ඕන වෙන්නේ දැන්. වෙනත් තියදම්. පළමු වරට ලාභ දාන්න වෙනත් තියදම් වල. ගිණුම් ටික දාගන්න. දාලා ශේෂ ටිකක් දාගන්න. 4යි 1 ඊගේ 4000යි. මෙතන ඉඳන් මෙතනට සමුච්චිෂය ගන්න වෙනවා. අවුරුදු 3යිනේ. අවුරුදු 3යි කියන්නේ 400ව 3ක් 1200යි. දැන් වැඩ ටික කරන් තියෙන්නේ.
හරි. දැන් බලමු. දැන් ඔයාට මේ පළවෙනියටම තියෙන්නේ මේක ඉතින් ෂෙයා දාලා මේව කරත් අවුලක් නෑ නොදා මේ දාන කලින් මේව කරත් අවුලක් නෑ. හැබැයි ෂෙයා නොදා කරොත් ඔයාට අර 1400 අයින් කරනවා කියනකොට මෙතන 1400ක් නෑ කියලා පේනවා. ඒකට හේතුව ඔයා දන්නවනේ අර මේ මාස 6 ෂෙයාත් මෙතනට එන්න එපයි. ඒ ආවහමනේ ඕක හැදෙන්නේ. හරිද? ඕනනම් ෂෙයා දාලා ඉඳිමු. ෂෙයා හර ෂෙයා වෙන් කිරීම බැර. ඒක සාමාන්‍ය ගන්නේ. ඊළඟට අපි මේ ප්‍රත්‍යාගන්නේ අර විදිහටම දාමු. ෂෙයා ඉවත් කරන එක ළමයි මේක. එක පියවර මේ මොන අවස්ථාවෙ දුනත් ඒක වෙනස් වෙන්නේ නැහැ ෂෙයා ඉවත් කරන එකට. ෂෙයා වෙන් කිරීම හර අදාළවත්කම් බැර ඒක සේම්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක මොන ප්‍රත්‍යාගන්නේ වුණත් එහෙම අවුලක් නැහැ. හරි. ඒක කිසි අවුලක් නැහැ. පළවෙනි එක කලින් එකේ වගේම තමයි. ඒක ඕනම අවස්ථාවක එහෙම තමයි. දෙක තමයි වෙනස් වෙන්නේ. මෙන්න මේක මතක තියාගන්න විදිය. කලින් කිව්ව මම ලාභයන් නම් වත්කම යගේ වැඩි වෙනවා කියලා. ඒත් අදාළ වත්කම හරනේ. අලාභයන් නම් වත්කම යගේ අඩු වෙනවා. එතකොට අදාළ වත්කම බැර. අදාළ වත්කම බැර. බැර ළමයි ඕක දාන්නේ ලාලට. ලාල හර කියන්නේ ඕක වෙනත් වියදම් වල දාන්න ඕනේ. යන්ත්‍ර ඉවත් කිරීමේ අලාභ කියලා වෙනත් වියදම් වල දාන්න ඕනේ. ඒක මතක තියාගන්න. යන්ත්‍ර ඉවත් කිරීමේ අලාභ කියලා වෙනත් වියදම් වල යනවා ලාල හර කියන්නේ. ඔච්චරයි. ඔතනින් ඉවරයි. එහෙනම් ඔන්න පළමු වරට ප්‍රත්‍යාගනය කළා අලාභාවොත් ෂෙයා ඉවත් කරන එක කලින් විදියමයි අලාභාවොත් අක්කමයගේ අඩු වෙන හින්දා අදාළවත්කම බැර ලාලහර කියනකොට කොහෙද දාන්න ඕනේ වෙනත් වියදම් වල ගිහිල්ලා දාන්න ඕනේ ආදායම් ප්‍රකාශනය. කලින් ආවේ ලාභ දාන්නේ කොහොමද? අදාළවත්කම හර ප්‍රත්‍යාගන සංචිත බැර. ප්‍රත්‍යාගන සංචිත බැර කියනකොට වෙනත් විස්තීර්ණ ආදායම් වල ගිහිල්ලා ලිව්වා. හරිනේ? මතක තියාගන්න. මෙතන එනවා 4000යි පගේ 2000යි ඊගේ 2000යි මේකත් බැලන්ස් කරලා දාන්න 1500යි 1500යි පගේ 100යි ඊගේ 100යි මේක ලාලට යනවා මෙතනට දාමු යන්ත්‍ර කියලා දැම්මා ආරම්භක ශේෂ 4000යි 1200යි 4000යි 1200යි හරි වර්ෂේෂය 300 දාන්න ෂය හර ෂය වෙන් කිරීම බැර මෙතනට දැම්මා දැන් ප්‍රත්‍යාගන මත ෂය කලින් විදියටම ඉවත් කරන්න මෙතනින් 1400ක් අඩු කරා මෙතනොත් 1400ක් අඩු කරා එයාට අලාභ නම් වත්කම යගේ අඩු වෙනවනේ එතකොට මෙතනින් අඩු කරා අඩු කරන්න වෙනත් වියදම් වල දාන්න ලාලහර කියන. ඒක පෙන්වන්න පල්ලෙහායි. වෙනත් වියදම් කියලා දාලා යන්ත්‍ර ප්‍රත්‍යාගන ලාභ. අලාභ කියලා 300ක් දාන්න. 300 නෙමෙයි. 500ක්. අලාභ යන්නේ වෙනත් වියදම් වල. දැන් එච්චරයි. මෙතන 2000යි. මෙතන 100යි 1900යි. ඔය ටික හදාගන්න.
හරි. දැන් එන්න නෝට් එක දාන තැනට. නෝට් එක දාන තැනට. ඇවිල්ලා දාන්න එතන මාතෘකාව පළමු වරට ප්‍රත්‍යාගණයෙන් අලාභයක් ඇතිවීම කියලා. සංකාල දා. පළමු වරට ප්‍රත්‍යාගණයෙන් අලාභයක් ඇතිවීම. ඉක්මන් කළා දා. අලාභයක් ඇතිවීම ගිණුම්ගත කිරීම එන දා. පළමු වරට ප්‍රත්‍යාගණයෙන් අලාභයක් ඇතිවීම ගිණුම්ගත කිරීම. දා. ගිණුම්ගත කිරීම. එක ප්‍රත්‍යාගණන දිනට සමුච්චිත ශය ඉවත් කිරීම. ප්‍රත්‍යාගණන දිනට සමුච්චිත ශය ඉවත් කිරීම. ප්‍රත්‍යාගණන දිනට සමුච්චිත ශය ඉවත් කිරීම. ඒකේ ලියලා කොටු කරගන්න කලින් එකම. ශය වෙන් කිරීම ගිණුම හර අදාළ වත්කම් ගිණුම බැර. ශය වෙන් කිරීම ගිණුම හර අදාළ වත්කම් ගිණුම බැර. ශය වෙන් කිරීම ගිණුම හර අදාළ වත්කම් ගිණුම බැර. දාන දෙවෙනි පියවර ප්‍රත්‍යාගණන අලාභය වාර්තා කිරීම. ප්‍රත්‍යාගණන අලාභය වාර්තා කිරීම. අලාභය වාර්තා කිරීම. අලාභයක් නම් ලාලට හර වියදමක් හින්දා අදාළවත්කම බැර. ඒක මතක තියාගන්න අලාභ වෙනකොට වත්කම යගේ අඩු වෙන හින්දා අදාළවත්කම බැර. එහෙනම් ලාලහර. ලාලහර කියනකොට කොහෙද දාන්නේ කියන එක මතක් වෙන්න ඕනේ. ආප්‍ර වෙනත් වියදම් යටතේ දක්වයි. ලියාගන්න. වෙනත් වියදම් යටතේ දක්වයි. ආප්‍ර වෙනත් වියදම් යටතේ දක්වයි. ආප්‍ර වෙනත් වියදම් යටතේ දක්වයි. හරි. දැන් ගණන් හදන තැනට එන්නේ. ප්‍රශ්නාංක 30ට යන්න තියෙන්නේ. ප්‍රශ්නාංක 30 පොඩි අඩුපාඩුවක් තියෙනවා හදාගමු. 30ට එන්න ප්‍රශ්නාංක 30. 24 දිනට ගොඩනැගිලි ගිණුමේ ශේෂය රුපියල් මිලියන 10කි. මිලියන 10 කියන්නේ 10000යි. එදිනට ෂේ වෙන් කිරීම ගිණුමේ ශේෂය මිලියන 4යි. කෙලින්ම දෙනවා ආරම්භක දිනට. අපේ වර්ෂයේ ආරම්භක දිනට ගොඩනැගිලි මිලියන 10ක් තියෙනවලු. ඒ කියන්නේ 10000ක් තියෙනවලු. අනිත් එක සමුච්චිත ෂේ දාට තියෙනවලු මිලියන 4ක්. ඒ කියන්නේ 4000ක්. ගොඩනැගිලි හීනවන ශේෂ ක්‍රමයට 10ක් ෂේ කරයි. ඊළඟ ගන්න හීනවන ශේෂ ක්‍රමයට 10ක්. මේ ගොඩනැගිල්ල 23.31 නෙමෙයි ඒක 21.31 කියලා හදන්න. 21.31 තමයි ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ මිලියන 4.4කට. හරි. right. ඔයා තනියම මට හදලා අවසාන වර්ෂ අවසාන දවසේ ප්‍රත්‍යාගණනය වෙන්නේ. තනි හීනවන ශේෂ ක්‍රමයට ෂේ කරන්න. වාර්ෂික ෂේ හරියට හදලා සමුච්චිත ෂේ අරගෙන අවසාන දිනට ලාභය අලාභය කියන්න මට කීයද කියලා මැසේජ් එකක් එවන්න. බලමු ඔයාලට හරියට හදා ගන්න පුළුවන්. ලොකු දෙයක් නෑ හොඳේ. 4 එක වෙනකන් සමුච්චිතය තියෙනවා.
හැබැයි 3.31 තමයි ප්‍රත්‍යාගණය වෙන්නේ. එතකොට වර්ශේෂය හොයාගත්ත එතනට එකතු කරා ඒකත් එක්කම අඩු කරා නම් හරි. වර්ශේෂය ඉතින් හීනවන ශේෂ ක්‍රමයේ හින්දා ක්‍රමයට හදාගන්න. ලොකු දෙයක් නෑ. දාන්න බලන්න අලාභය මට කීයද කියලා. අලාභය කීයද කියලා දාන්න. මැසේජ් එකක් එවන්න අලාභය ආවනම්. ආවද උත්තරය? දැන් ඇති වෙලා. දැන් එන්න ඕන. පොඩි දෙයයි තියෙන්නේ සරල දෙයක්. ආවද? උත්තර වෙලා ගන්න බෑ. පිරිවැය මිලියන 10යි. සමුච්චිත ෂේ තියෙනවා පටන් ගන්න දවසට මිලියන 4යි. ධාරණක එනවා 6000යි. අලුත් දාලා නෑනේ. මේක හීනවන ශේෂ ක්‍රමයටලු ෂේ කරන්නේ. නිතරම හීනවන ශේෂ ක්‍රමේ නම් ධාරණකයටනේ ෂේ කරන්නේ.
එතකොට මේ වර්ෂයේ ෂේ හොයාගන්න වෙනවා මෙතනට සමුච්චි ෂේ දාන්න. මෙතන වාර්ෂික ෂේ එන්නේ 10%ක් බැලුවාම ඊනවනේ ශේෂ ක්‍රමයට හින්දා ධාරණා ගෙඩින් බලන්න. එතන 600යි. වාර්ෂික ෂේ 600යි. එතකොට ඉතින් පිරිවැය 10000යි වාර්ෂික ෂේ 600යි කියන්නේ මෙතනට දාන්නේ 4000 plus 600. නැති. එතන 4600යි. ඇයිද? කලින් ෂේ 4000ක් තියෙනවා මේ වර්ෂයට වාර්ෂික ෂේ 600යි. 600යිනේ. ඒත් ඔක්කොම 4600යි. ඒතර 5400යි. ප්‍රත්‍යාගණනය කරන්නේ 4400යි. අලාභය 1000යි. ප්‍රත්‍යාගණන අලාභය 1000යි. දැන් දීපි උසරන්ට දාන්න. ආරම්භක ශේෂය 10000යි. ආරම්භක සමුච්චය 4000යි. වර්ෂේෂය දෙනවනේ අපි හදාගත්තනේ 600යි. නම් ප්‍රත්‍යාගණනය කරන්න 4600ක් අයින් කරන්න වෙනවා. අලාභය 1000 හින්දා මෙතනින් 1000ක් අඩු කරා. අලාභයෙන් අඩු වෙනවනේ. එතකොට මෙතන අලාභය මෙතන දාන 1000යි කියලා. ගොඩනැගිලි ප්‍රත්‍යාගන්න අලාභය. නිතරම දිත්ත සටහන් වලින් යන්න එතකොට පැටලෙන්නේ නැහැ. මෙතන 4400 හැදෙනවා. මේක 0 වෙනවා 4400 වෙනවා. කොහොම තමයි එන්නේ. හරි. එහෙනම් ඔන්න පළමු වරට ප්‍රත්‍යාගන්නේ ඉවරයි. දැන් අපිට ඊළඟට තියෙන්නේ දෙවෙනි වරට ප්‍රත්‍යාගන්න. හරිද? මම හිතනවා පළමු වරට ප්‍රත්‍යාගන්න වලට හොඳටම තේරෙන්නේ නැති කියලා සුපිරියටම කියා දුන්නා. හරිද? අපි එහෙනම් ඊළඟ දවසේ කොටසෙන් හමු වෙමු. හරි අදට පන්තිය නතර කරනවා. good night හැමෝටම.